රුධිර පීඩනය කියලා කියන්නේ අපේ ශරීරයේ රුධිර වාහිනී වල රුධිරය ගමන් කරනකොට යම්කිසි පීඩනයකින් තමයි ගමන් කරන්නේ. හරි. ඒකට තමයි අපි බ්ලඩ් ප්‍රෙෂර් එහෙම නැත්නම් රුධිර පීඩනය කියලා කියන්නේ. ඒතර රුධිර පීඩනය අපි මනින්නේ අපි අර මාපකයකින් මනිනවා. ඒකේ අපිට තියෙනවා රුධිර පීඩන මනින අගයන් දෙකක්. උඩ අගය සහ යට අගය. ඒතකොට උඩ අගයට අපි ඉංග්‍රීසියෙන් කියනවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. යට අගයට අපි කියනවා ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. ඒතකොට මේ මොනවද මේ සිස්ටොලික්? මොකද්ද මේ ඩයස්ටොලික් කියලා කියන්නේ? සිස්ටොලික් කියලා කියන්නේ අපේ හදවතින්නේ රුධිරය පොම්ප කරන්නේ. අපේ හදවත සංකෝචනය වෙනකොට වැඩි රුධිර පීඩනයකින් අපේ ඇඟ තුල ලේ සංසරණය වෙනවා. අන්න ඒකට අපි කියනවා සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. ඊට පස්සේ රුධිරය සංකෝචනය වෙලා ලිහිල් වෙනකොට ඇති වෙන රුධිර පීඩනයට කියනවා ඩයස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් කියලා. හරි. ඒතර මේ අගයන් දෙකේ වැදගත්කම මොකද්ද? අපි යම් රෝගයක් අඳුනා ගැනීමට අපිට තියෙන්න ඕනේ මෙන්න මේ අගයට වැඩි වුණොත් රුධිර පීඩනය තියෙනවා කියලා. ඒතර අපි අඳුරගන්නේ රුධිර පීඩනය 140යි. ඒ කියන්නේ සිස්ටොලික් බ්ලඩ් ප්‍රෙෂර් එක උඩ අගය 140ට වැඩි වෙනකොට අපි කියනවා රුධිර පීඩනය තියෙනවා කියලා. යට අගය 90ට වැඩි වෙනකොට අපි කියනවා රුධිර පීඩනය තියෙනවා කියලා. ඔන්න දැන් මේක පටලව ගන්න එපා. මේක 140 90න් තමයි අපි බෙහෙත් පටන් ගන්න. එහෙනම් ඖෂධ පටන් ගන්න. හැබැයි අපේ ටාගට් එකක් තියෙනවා. මොකක්ද අපේ ටාගට් එක? මෙන්න මේ අගයන් 130යි 80ට තියා ගැනීම. හරිද? අපි අඳුනාගන්නේ 140 90ට වැඩි වෙනකොට. හැබැයි අපේ ටාගට් එක, අපේ ගෝල් එක, අපේ ජීවිතේ හැමදේටම ගෝල්ස් තියෙනවනේ. අපේ ගෝල් එක තමයි අපි පවත්වා ගන්න 130යි 80ට අඩුවෙන්. හරිද? වැඩි හිටියන්ගෙන් 3 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට අධිරුධිර පීඩනය තියෙනවා. හරි. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ අධිරුධිර පීඩනය තියෙන කට්ටියගෙන් බහුතරයක් දන්නේ නැහැ තමයි අධිරුධිර පීඩනය තියෙනවා කියලා. තියෙන කට්ටියගෙන් බෙහෙත් ගන්න කට්ටිය තියෙන කට්ටියකින් බෙහෙත් ගන්නෙත් සුළුතරයයි. ඒ බෙහෙත් ගන්න කට්ටියගෙන් රුධිර පීඩනය මම අර කියපු පාලනය වීම වෙන්නේ අඩු ප්‍රතිශතයක. අන්න ඔය සියලුම හේතු නිසා රුධිර පීඩනය නිසා ඇති වෙන කොම්ප්ලිකේෂන් සංකූලතා වැඩි වෙනවා. හරිද? එතකොට ඊට අමතරව තමයි මේකට තියෙනවා දැන් අපි කියනවා මේ රුධිර පීඩනය තමයි ප්‍රධානතම හේතුව අනිත් සියලුම රෝග ඇති වෙන්නේ. ඒ කියන්නේ අපි කියනවා කාඩියෝවැස්කුලර් මොබිඩිටි කියලා. කියන්නේ හදවත සහ රුධිර නාල පිළිබඳව ඇති වෙන රෝග තත්වයන්ගේ ප්‍රධානතම හේතුව තමයි අධිරුධිර පීඩනය. يعني heart attack එකක් එනවා කියන එක, එහෙම නැත්නම් stroke එකක් එනවා කියන එක, ආඝාතය එනවා කියන එක, එහෙම නැත්නම් වකුගඩු අකර්මණ්‍ය වීමට ප්‍රධානම හේතුව තමයි අධිරුධිර පීඩනය. ඊට පස්සේ මේක අපි මම දැන් කිව්වා කොහොමද ඩයග්නෝස් කරන්නේ, මොකද අඳුනාගන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලනවා මේකේ කොම්ප්ලිකේෂන්. මම බලන්නේ ඇයි කොම්ප්ලිකේෂන්ස් කතා කරන්නේ ඉස්සල්ලාම. එහෙම නැත්නම් සංකූලතා කතා කරන්නේ මොකද කියලා බලමු. සංකූලතා තමයි මම අර කතා කරා වගේ මොළයට බලපෑමෙන් ආඝාතය, එහෙම නැත්නම් ස්ට්‍රෝක් කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒතර මේ ආඝාතය ස්ට්‍රෝක් කියන තත්ත්වයේදී එක්ක රුධිර නාලයක් අවහිර වෙලා ලේ සැපීම අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලේ ගැලීමක් වෙලා අපි කියනවා අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා ස්ට්‍රෝක් එක තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මේක අපි හදවතට එනකොට හදවතේ heart attack, එහෙම නැත්නම් අපිට මේ අපි කියන heart attack එකක් ඇවිල්ලා අකර්මණ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හදවත අකර්මණ්‍ය heart failure කියන තත්වයට එන්න පුළුවන්. ඒ කියන්නේ කාලයක් තිස්සේ මේ හදවත වැඩි රුධිර පීඩනයකට පොම්ප කරනකොට මේක ෆේල් වෙන්න එක තැනකදී මේක අකර්මණ්‍ය වෙන්න පුළුවන්. ඒ වගේම මේ සියලුම අවයවවල තියෙන රුධිර නාර වලට මේක බලපාන්න පුළුවන්. ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් අපි හෝස් එකකින් වතුර යනකොට වැඩි පීඩනයකින් යනකොට මොකද වෙන්නේ? ඒ හෝස් එකේ බිත්ති තුවාල වෙනවා. අන්න ඒ වගේ තමයි අපේ ඇඟ ඇතුලේ මේ රුධිර වාහනවල රුධිර නාලවල මේක වැඩිපුර සංසරණය වෙනකොට, වේගවත් සංසරණය වෙනකොට මේක ඩැමේජ් වෙනවා. ඩැමේජ් වුණාම මොකද වෙන්නේ? කොලෙස්ටරෝල් තැම්පත් වෙනවා. කොලෙස්ටරෝල් තැම්පත් වුණාම මේ සියලුම නහර අවයව වෙලා ඒ වලින් බලපාන්න, ඒවල සපයන සියලුම අවයව අකර්මණ්‍ය වෙන්න පුළුවන්. හරිද? එතකොට ඊට පස්සේ ඇස්පෙනීමේ දුර්වලතාව, මේ සියලුම දේවල් වෙන්න පුළුවන්. ඒතර මම සංකූලතා පළවෙනිව කතා කරා. ඊට පස්සේ අපි බලමු මේකේ රෝග ලක්ෂණ මොකද කියලා. මේ සමහර අයගේ මේක අපිට කියන්නේ නිහඬ මාරෙක් කියලා. ඇයි? සයිලන්ට් කිලර්. සමහරුන්ගේ බහුතරයේගේ මේකට රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. මොනවද රෝග ලක්ෂණ ආවොත් එන්නේ? හිස රදයක් එන්න පුළුවන්, හිස කැරකෙවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ මේක තිබීම නිසා හදවත අකර්මණ්‍ය වෙන ඒ ලක්ෂණ එන්න පුළුවන්. පදවත
හයියෙන් ගැහෙන්න පුළුවන්. palpitations කියලා කියනවා. එහෙම නැත්නම් උස්ම ගන්න අමාරුවක්. එහෙම නැත්නම් හවස් වෙනකොට හරීම මහන්සි මට හරි මහන්සි ඇඟට කියලා වගේ ඒ වගේ රෝග ලක්ෂණ එන්න පුළුවන්. හැබැයි ඒවා non specific දේවල්. හැබැයි වැඩිපුර එන්නේ මේක දන්නේ නැහැ. silent killer කෙනෙක්. අන්න ඕක නිසා තමයි අපි මේක ගැන විශේෂයෙන්ම වළක්වා ගැනීමට කටයුතු කරන්න ඕනේ. අපි ඊට පස්සේ බලමු මොකද්ද දැන් මේකේ අපි දැන් කතා කළා මොනවද සංකුලතා කොහොමද අඳුනගන්නේ මොනවද රෝග ලක්ෂණ කියලා අපි දැන් බලමු කොහොමද මේක පාලනය කරන්නේ කියලා. ඒතර පාලනය කරන්නේ කොහොමද? අපි පාලනය කරන්න ඉස්සෙල්ලා ගන්න ඕනේනේ මොනවද වළක්වා ගන්න කියලා. ඒතර මේක ඇති වෙන්නේ මොකද කියලා? මේක ඇති වෙන්න හේතු අපි කතා කරන්නේ අපේ වැරදි ආහාර පාලනය. නම්බර් 1. මම කියනවා මේකට 5ක් හේතු තියෙනවා කියලා. පළවෙනි එක තමයි වැරදි ආහාර පාලනය. දෙවෙනි එක මොකද්ද? අපේ හොඳ ක්‍රියාශීලී බවක් exercises නැතිකම. අපි කීයකට ඉංග්‍රීසියෙන් sedentary lifestyle එකක් ගත කරනවා කියලා. ඊට පස්සේ තුන්වෙනි එක මොකක්ද? අපි මානසික ආතතියෙන් පෙළීම, mental stress එක වැඩි වීම. ඊට පස්සේ හතරවෙනි හේතුව තමයි හොඳ නිින්දක් නැති බව. හරිද? හරි. ඒතර අපි ඒවා එකින් එක කතා කරමු. පස්වෙනි හේතුව මොකද්ද? අපේ වැරදි පාලනය. මත්ද්‍රව්‍ය, මද්යසාර සහ දුම්පානය. අන්න ඔය හේතු නිසා තමයි මේක ඇති වෙන්නේ. එතකොට අපි මේක පාලනය කරන්න නම් මේ හේතු ටික පාලනය කරන්න ඕනේ. මේක වළක්වා ගන්න මේ හේතු ටික වළක්වා ගන්න ඕනේ. අන්න ඒක වගේ සරලයි. හරි. ඊට පස්සේ හැබැයි ඔබට රුධිර පීඩනය තියෙනවා කියලා එහෙම නැත්නම් හයිපර්ටෙන්ෂන් තියෙනවා කියලා අඳුනගත්තොත් ඔය කියපු හොඳ හේතු ඒ කියන්නේ හෙල්දි වැඩ ටික කරන ගමම්ම අපිට කරන්න ඕනේ ඉතුරු වැඩේ තමයි ඖෂධ පාලනය කිරීම. ඇයි ඖෂධ ගන්නෙ? ඖෂධ ගන්න ඕනේ අපි මේක හයිපර්ටෙන්ෂන් එහෙම නැත්නම් අධිරුධිර පීඩනය කියලා කියන්නේ පාලනය කළ හැකි රෝගයක්. පාලනය කිරීමට නම් අනිවාර්යයෙන්ම බෙහෙත් ඖෂධ ගන්න ඕනේ. ඒතර ඖෂධ මාත්‍රාව මොකද්ද ඔබට ඕන ඖෂධ මාත්‍රාව ඔබගේ වෛද්‍යවරයා විසින් නියම කරයි ඒ විදිහට හරියට ගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා මිත්‍යා මත ගොඩක්. කියනවා මේක මගේ රුධිර පාලනේ දැන් රුධිර මට්ටම මගේ ප්‍රෙෂර් එක බලපුවාම මේක නෝමල් වෙලා. ඒතර දැන් මම බෙහෙත් ගන්න ඕනේ නැද්ද? නැහැ. ඔබගේ රුධිර මට්ටම පාලනය වුණේ ඔබගේ හොඳ ක්‍රියාකාරීත්වය, ඒ කියන්නේ හොඳ හෙල්දි ලයිෆ් ස්ටයිල් එකක් ගත කිරීම සහ ඖෂධ පාලනය නිසා. එතකොට මේක පාලනය කිරීම නම් දිගටම ඖෂධ ගැනීම අත්‍යවශ්‍යයි. හරි. එතකොට මම කිව්වා ආපහු අර පහ ගැන වැඩිපුර කතා කරනවා කියලා. මොනවද මේ හොඳ ආහාර පාලනේ? අපි අධිරුධිර පීඩනය ගැන කතා කරනකොට ප්‍රධාන දේ තමයි ලුණු අධික ආහාර අවම කිරීම. එතකොට අපි කියනවා මේසේ ලුණු එකතු අපි දැන් කනකොට වැඩිපුර ලුණු එකතු කරනවා කියලා කියන්නේ අන්නේ අපි දැන් අපේ මේසේ තියෙනවනේ සමහරුන්ගේ ලුණු වැඩිපුර දාගන්න. අන්න ඒක කරන්න මෙපා කියලා අපි කියනවා. ඒ කියන්නේ ලුණු භාවිතය අවම කිරීම. ඊට අමතරව මේ අපි ඔය එළියෙන් ගන්න ලුණු විතරක් නෙමෙයි අපේ ආහාරවල ලුණු හැංගිලා තියෙනවා. මොනවලද? පාන් ගත්තොත් පාන් වල සෝඩියම් විදිහට ලුණු තියෙනවා. හරි. එතකොට ඒ වගේම තව අච්චාරු ಜಾතිවල, සෝස් ಜಾතිවල, එහෙම නැත්නම් අලපෙතිවල, පිට්සා ಜಾතිවල ගොඩාක් ලුණු තියෙනවා. එතකොට අන්නේ ඒව අඳ ගන්න මෙන්න මේ හැංගිලා තියෙන ලුණු මොනවද? එතකොට ඒකෙන් තමයි අපි අපේ ලුණු භාවිතය එන්නේ. අපි කියන්නේ දවසකට කපාපු තේ හැන්දක ප්‍රමාණයක් තමයි අපිට ලුණු භාවිතා කරන්න පුළුවන් කියලා. ඒක තමයි ලුණු සම්බන්ධව. ඊට පස්සේ ඉතුරු ආහාර මොනවද? අබ මහත්මයෙක් ඇහුවා වගේ ඉතුරු ආහාර අපි හෙල්දි ආහාරය කියන්නේ ලුණු, සීනි සහ තෙල් ಜಾති පුළුවන් තරම් අවම කරන්න ඕනේ. ඊට අමතරව අපි කියනවා හෙල්දි ප්ලේට් එකක්. හොඳ ආහාර පිඟානක් අපිට තියෙන්න ඕනේ. මේ පිඟානේ අපි කියන්නේ 4න් එකක් තියෙන්න ඕනේ කාබෝහයිඩ්‍රේට්, පිෂ්ඨය තියෙන ආහාර. 4න් එකක් තියෙන්න ඕනේ ප්‍රෝටීන තියෙන ආහාර. භාගයක් තියෙන්න ඕනේ එළවලු. අන්න ඔය ආහාර වේලට යන්න පුළුවන් නම් හැම වෙලාවෙම ඔබට හොඳ සෞඛ්‍යමය ජීවිතයක් ගත කරන්න පුළුවන්. ව්‍යායාම ගත්තාම මේක දෙවෙනි එක මගේම ව්‍යායාම. ව්‍යායාම ගත්තාම අපිට හොඳ ව්‍යායාමයක් තියෙන්න ඕනේ. ව්‍යායාම ಜಾති කීපයක් තියෙනවා. එකක් තමයි අපි කියනවා කාඩියෝ මෙටබොලික් එක්සර්සයිසස් කියලා. කියන්නේ අපි දිවීම එහෙම නැත්නම් පිහිනීම එහෙම නැත්නම් පොඩි අපි සුම්බා වගේ ඩාන්ස් එකක් එහෙම නැත්නම් හොඳට ඇඟ වෙහෙසලා කරන ගාඩනින් අන්න ඒ වගේ එකක් අපි කියනවා විනාඩි 30ක් 40ක් දවසකට සතියට දවස් 5ක්වත් ඒ වගේ ව්‍යායාමයක යෙදෙන්න කියලා. ඊට අමතරව අපි ස්ට්‍රෙන්තනින් එක්සර්සයිස් මස්පිඩු ස්ට්‍රෙන්තන් කරන්න. ඒ කියන්නේ මස්පිඩු වලටත් ව්‍යායාම ටිකක් කරන්න ඕනේ. ඒක
අඩු ගානේ සතියට දෙසරක්වත්. එහෙම නැත්නම් ස්ට්‍රෙචින්, එහෙම නැත්නම් ඇදීමේ ව්‍යායාම ටිකකුත් කරන්න තියෙනවා. ඒතකොට ඒවා ඔක්කොම නිතර අපි කරන්න ඕනේ. මේ ಜಾති තුනේම ව්‍යායාම නිරන්තරයෙන් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ තුන්වෙනි එක මම කිව්වේ මොකද්ද? මම තුන්වෙනියට කිව්වා අපේ මානසික ආතතිය දුරු කරගන්න කියලා. මානසික ආතතිය දුරු කරගන්නේ කොහොමද? අපි පුදුම විදිහට තරංගයක නේද ජීවත් වෙන්නේ. අපිට ලොකු ප්‍රශ්න තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න පුළුවන් තරම් අඩු කරගන්න බලන්න. මේවා අපේ හිත ඇතුලෙන් හදාගන්න ප්‍රශ්න වැඩි හරියක්. ඒ නිසා මානසික ආතතිය කියන එක කොහොම හරි කරලා දුරු කරගන්න, අඩු කරගන්න බලන්න. සරල ජීවිතයක් ගත කරන්න. ඒතර ඔබේ මානසික ආතතිය දුරු වෙයි. ඊට පස්සේ නිින්ද. කවුරුත් කතා නොකරන නිින්ද. නිින්ද ගැන කියනවා දැන් අලුතෙන් පරීක්ෂණ පවත්වලා කියනවා නිින්ද පැය 7ක්වත් නොකඩවා රාත්‍රී නිින්දක් තියෙන්න ඕනේ කියලා. හරිද? අපි ඉස්සර කතා කරා පැය 6ක් ගැන. දැන් කියනවා පැය 7ක් තියෙන්න ඕනේ කියලා. 7ක් 8ක් අතර ප්‍රමාණය තමයි හොඳ නිින්දක් කියලා කියන්නේ. වැඩිපුර ගත්තොත් අපේ ගෘහණියන්ට මේ නිින්ද තියෙනවද? නැහැ. ඒතර අපේ පිරිමියට තියෙනවද? නැහැ. ඒගොල්ලෝ වැඩ කිරීම නිසා ගෘහණියන් ළමයි බලා ගන්න නිසා පුදුම විදිහට මේ නිින්ද අඩු වෙලා තියෙනවා. ඒතර මේ නිින්ද කියන එක හරිම වැදගත්. ඒක ෆෝත් පිළ එක නිින්ද තියෙන්න ඕනේ. පස්වෙනි එක අපේ මද්යසාර මත්වැටි දුම්පානයෙන් තොර වෙන එක. ඒක ඉතින් අපිට කරන්න පුළුවන් නේ වමනාවක් තියෙනවා නේ. ඔන්න ඔය පහ තියෙනවා නම් අපිට මේ රෝගය පාලනය කරන්න පුළුවන්. මේ රෝගය වළක්වා ගන්න පුළුවන්.